සුබ දවස සිල්දුරටම ඔබයි දෙකතුලා සිටින ස්පොනිෂ්ක YouTube නාලිකා සමඟයි. යුක්‍රේන සහ ඇමරිකාවත රාතාන්ත්‍රික සාකච්ඡා පසුගෙදා සෞධ අරාබිදී පැවත්වූ අතර එහිදී ධනාත්මක තත්ත්ව පෙන්නුම් කරන බව ඇමරිකා පවසනවා. ඒ හේතුන් ඇමරිකා විසින් නැවතත් යුක්‍රේන වෙත යුද්ධමය බුද්ධි තොරතුරු සහ ආයුෂපීමට එකඟ ඇති බව දිස්මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්ඡා අතරතුර යුක්‍රේනය විසින් හත්සි මට්ටමෙන් දින තේක කෙටි සටන් විරාමය සඳහා එකඟ වෙති බව වාර්තනවා. එම මෙම රාතාන්ත්‍රික හමුවේදී ඇමරිකාව සමඟ දුර්ලභ කණ්ඩ ගිසුමකට එල්බීමට යුක්‍රණ එකඟ බවත දන්ව තිබෙනවා. මේ සමඟ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශන කරන සඳහන් කර සිටියේ මෙමගින් සාමගික දුරස් නොවන බව තමන්ට අදහස් වන බවයි. කෙසේසත් ඉදිරියේදී හැකි ඉක්මනින් රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමග හමුවක් සඳහා සූදානම් බවද දන්වා සිටිනවා. කෙසේතත් ඉදිරියේදී බොහෝ දෙනා සිතුවත් යුක්‍රන් රුසියනු සටන් කරම පැමිණේ කියලා මගේ මතයට අනුව එසේ වීමට හැකියාවක් නොමැති බවයි. ඒට හේතුව ඇත්තේ රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් කෙටිකාලන සාමයක් සඳහා සූදානම් නොමැති බවත් ඔහුගේ අවස්ථානයේ දීර්ඝකාලීන සාමයක් ලබා ගැනීමට. ඒ හේතුවෙන් ඔහු විසින් දීර්ඝකාලීන සැලසුම් ඇතිව සාමය සඳහා යොමු වීමේ සූදානම්ක ඇති බව රුසියන පැත්තෙන් වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වනට කෙටි කාලයක සටන් විරාමය සඳහා යෝජනාවක් රුසියාව වෙත ලැබී ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ සඳහා නිල් ප්‍රකාශයක් වුන් සිදු කර නැවෙන්නට කෙසේ වෙතත් මේ සමග ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් අතර සාකච්ඡාවක් ඉදිරියේදී වේයයි ඇතමෙක් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මේ තුලින් සාමයක් ලබා ගැනීමට හැකි වේයයි මම සිතන්නේ නැහැ. ඒ කොහොමුණත් යුක්‍රේන් ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කී සෞදි වෙත පැමිණියා. ඒ අතරතුරදී යුක්‍රේන් හමුදාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර 400කට ආසන්න ප්‍රමාණයක් යොදා ගැනීම ඉතිහාසයේ දැවැන්තම ඩ්‍රෝන් ප්‍රහාර රුසියාව වෙත සිදු කළ බව වාර්තා වෙනවා. මේට ප්‍රචාර ලෙස රුසියන් ජනාධිපතිවරයා ලෙස වෙත ඉල්ලීම් ලැබිලා තියෙන්නේ ඔරෂ්නික් බැලිස්ටික් මිසයිල් වලින් ප්‍රචාර දක්වන ලෙසට. කෙසේත් මේ සඳහා ඉදිරියේදී නිසක ප්‍රචාර බලාපොරොත්තු වන ලෙසට යුක්‍රේන වෙත අවවාද අන්තරාධිකම නිකුත් කර තිබෙනවා. ස්තුතියි නැවත හමුවමු මෙවැනි වීඩියෝ තුලින්.